ආයුබෝවන් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ ප්‍රමුඛතම සංධිස්ථානයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. පුරා වසර ගණනාවක් මුළුල්ලේ අතිදක්ෂ ඉංජිනේරුවන් බිහි කරමින් රටේ පවතින කර්මාන්ත තාක්ෂණික සහ පර්යේෂණ ක්ෂේත්‍රවලට තම දායකත්වය ලබා දෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨය යුගයේ තාක්ෂණික අවශ්‍යතා හඳුනාගෙන තවත් එක් ඉදිරි පියවරක් තබා තිබෙනවා. අද ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ AI, ස්මාර්ට් සිස්ටම්, ස්මාර්ට් ඩිවයිසස්, ඩේටා ඇනලිසිස් යන මේ යනාදී ක්ෂේත්‍ර වලින් අපේ ජීවිතත් තාක්ෂණිකව වෙනස් වෙමින් පවතිනවා. ඉතින් මෙවැනි වූ පසුබිමක් තුළ අනාගත ක්ෂේත්‍රයන්ට අනාගත තාක්ෂණයන්ට ගැළපෙන ආකාරයෙන් ඉංජිනේරුවන් බිහි කිරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨය නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉන්ටෙලිජන්ස් සිස්ටම්ස් ඉංජිනියරිං. මේ උපාධි පාඨමාලාවට අයදුම් කරන්නට හැකිවන්නේ අපොස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් මුහුණ දුන් සිසුන්ට පමණයි. ඉතින් මේ වැඩසටහන අතරතුර මේ වැඩසටහනින් පසුව අප බලාපොරොත්තු වෙනවා මේ උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඔබ වෙතට ගෙන එන්නට. මේ උපාධි පාඨමාලාවේ දැක්ම, ඒ සුවිශේෂත්වය, ඒ අනන්‍යතාවය සහ ඒ විෂයාන්තර්ගතය මේ උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට ලැබෙන වෘත්තීය සුදුසුකම් මොනවාද? මේ අනාදී සියලුම කාරණා මේ කතාබහේදී ඔබට දැනගන්නට හැකි වේවි. සඳහා අද අපත් සමග එක්ව තිබෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය විජිත හේරත් මහතා. ආයුබෝවන් මහාචාර්යතුමනි. කතාබහේ ආරම්භයට මම කැමතියි මහාචාර්ය ලිලන්ත සමරනායක මහතාගෙන් අහන්න. මහාචාර්යතුමනි, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරි විශේෂයි. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන විශේෂත්වය තමයි නූතන ලෝකයට ගැලපෙන පරිදි ඉංජිනේරුවන් බිහි කරන එක. මං හිතන්නේ ඒකේ එක් පැතිකඩක් වෙන්න ඇති මේ අලුත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත එක. ඉතින් මහාචාර්යතුමනි, මම අහන්න කැමතියි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හඳුන්වා දෙන්න පසුබිම් වෙච්ච කතාව මොකක්ද? සහ මේක මේ ලෝකයේ අවශ්‍යතාවත් එක්ක තියෙන සම්බන්ධකම මොන වගේද? බොහොම ස්තුතියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨය කියන්නේ ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහගෙදර. මේ පීඨය පටන් ගන්න 1950 දී කොළඹ විශ්වවිද්‍යාලය දැන් තියෙන තැන. ඊට පස්සේ 64 තමයි මෙහෙට එන්නේ. මුලින්ම පටන් ගන්නකොට එවකට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේම අවධානය යොමු වෙලා තිබුණේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට්, යටිතල පහසුකම් නිර්මාණය කිරීම ගැන. එතකොට ඒ අනුව යමින් සිවිල් ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ විදුලි ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරිං ඔය ක්ෂේත්‍ර තුන තමයි මුලින් පටන් ගත්තේ. එතකොට 1964 අපි අද ඔබත් මමත් මේ ඉන්න භූමියට පැමිණිලා මෙතන පීඨය ආරම්භ කරලා 1970 විතර වෙනකොට ලෝකේම විශාල කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වුණා. විශේෂයෙන්ම මැටීරියල් සයන්ස් සහ ඇඩ්වාන්ස් මැනුෆැක්චරින් ටෙක්නොලොජිස් ඇතුළු වීමත් එක්ක. එතකොට ඒ අනුව ෆුඩ් ප්‍රොසෙසිං ඉන්ඩස්ට්‍රි, කෙමිකල් ඉන්ඩස්ට්‍රි, පෙට්‍රෝලියම් ඉන්ඩස්ට්‍රි ඔය ඔක්කොම වගේ කර්මාන්ත ලෝකේ පුරාම දැවැන්ත ව්‍යාප්තියක් යොමුණා. එතකොට අපේ ඒ ජාත්‍යන්තරව ඒ නැඹුරුවට අවශ්‍ය ඉංජිනේරුවන් බිහි කිරීමට පීඨය ඒ වෙනකොට අර මුලින් කිව්ව ශ්‍රේෂ්ඨ තුනට අමතරව ප්‍රොඩක්ෂන් ඉංජිනේරිං, නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව සහ කෙමිකල් ඉංජිනේරිං, රසායන ඉංජිනේරු විද්‍යාව ආරම්භ කරා. එතකොට අපිට පේනවා පීඨය ඒ කාලයේ, ඒ කියන්නේ මම මේ කතා කරන 1950 ඉඳලා 1970 වගේ කාලෙ, මීට අවුරුදු 50කට විතර කලින්. ඒ කාලෙත් අපි ජාත්‍යන්තරයට ඉංජිනේරු ක්ෂේත්‍රයට අවශ්‍ය ඉංජිනේරුවන් බිහි කරා. ඒ වගේම 1990 ගණන් වල මැද භාගයට එනකොට ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් කියන එක, අද ඔය අපි කතා කරන ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ මුල් කොටස ආරම්භය
විශේෂයෙන් ඩාර්පා ආයතනය ඇමරිකාවේ ඊතනෙට් ටෙක්නොලොජි එක බිහි කරලා ඒක සමාජගත කරාට පස්සේ ලෝකයේ මේ සඳහා නැඹුරුවක් තිබුණා. ඒතර ඒ අනුව යමි අපි කම්පියුටර් ඉන්ජිනියරිං ඇතුළත් කරා. දැන් මේ විශේෂ ස්පෙෂලයිසේෂන්ස් ඔක්කොම අපි ඉන්ජිනියරිං හැටියට තමයි යන්නේ. හේතුව එකක් මේක ඉන්ජින් රිපීටර්. අනිත් එක තමයි ඒ සෑම දෙයකම ඉන්ජිනියරිං ඇස්පෙක්ට්ස් වලට අපි යනවා. ඒ කියන්නේ ඩිසයින් පාර්ට් එකක් ඔය හැම එකෙම තියෙනවා. ඒතර ඒ විදිහට යනකොට අපිට පේනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් මේ වගේ මාතෘකා කරලියට එනවා වසර 2010 සහ ඒ ආසන්න කාලවල රිසර්ච් හැටියට. මේවා බොහෝ විට කම්පියුටර් සයන්ස් ආශ්‍රිතව බිහිවිච්ච ඒවා. නමුත් මේ වගේ යෙදීම් වලට එනකොට අනිවාර්යයෙන්ම ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන්ස් වලට යන්න වෙනවා. එහෙම නැත්නම් ඒ වගේ පැවැත්මක් නැහැ. ඒ හරහා තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉන්ජිනියරිං කියන ටොපික් එක එන්නේ කරලියට. එතකොට අපිට බිහි කරන්නට ඕන අනාගතය ගැන දැක්මක් තියෙන පීඨයක් හැටියට අපි බිහි කරන්නට ඕන ඉංජිනේරු උපාධිධාරීන් මෙන්න මේ චැලෙන්ජස් ටේක් ඕවර් කරනවා. එහෙම වුණොත් තමයි ලෝකය හා කරට කර අපේ ලාංකික ඉංජිනේරුවන්ට යන්නට පුළුවන් වෙන්නේ. ඒ අරමුණෙන් තමයි මේ Bachelor of the Science of Engineering Honours in Electronic and Intelligent Systems Engineering කියන අලුත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒතර මේකේ බලාපොරොත්තුව තමයි මේකින් බිහිවන විද්‍යාර්ථීන් Intelligent Systems Engineering කියන ශාස්ත්‍රය ඒක කවර් කරනවා ඔය Artificial Intelligence, Machine Learning ඒ ආශ්‍රිත සියලු කොටස්. ඊට අමතරව අපි කල්පනා කරා මේක අපි ඉංජිනේරුවන් හිටිය කල්පනා කරන්නට ඕන මේ ඇල්ගොරිතම් ලෙවල් එකේවත් එහෙම නැත්නම් සර්ෆස් ලෙවල් එකේ යෙදීම් වලට වඩා මේක සිස්ටම් එකක් හැටියට ඉම්ප්ලිමන්ට් කරන්න. ඒක අපි ඇල්ගොරිතම් මට්ටමින් මොනවා කතා කරත් අන්තිමට ඉම්ප්ලිමන්ට් කරන මට්ටමට එනකොට ඉලෙක්ට්‍රොනික අවශ්‍ය වෙනවා. ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකකට තමයි අන්තිමට මේක ඉම්ප්ලිමන්ට් වෙන්න හේතුව අපි මේ කතා කරන්නේ පද්ධතියක බ්‍රේන් එක ගැන. මොළේ මිනිස්සෙක් මේ උපමාවට ගත්තොත් ඒ මිනිස්සෙගේ මොළේ ගැන තමයි දැන් කතා කරන්නේ. ඒතර ඒ පාර්ට් එක අනිවාර්යෙන් ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් එකක් උඩ තමයි ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනේ. ඉතින් ඒ පදනමෙන් තමයි අපි මේකට ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරිං කියන කොටස දාලා තියෙන්නේ. තව එක දෙයක් කියන්න ඕන ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරිං කියන එක සෑම අංශයකටම පොදු විෂයක්. හේතුව අපි දැන් කතා කරොත් අතීතයේ කතා කර නගර නිර්මාණය ගැන දැන් අපි කතා කරන ස්මාර්ට් සිටිස් ගැන. අතීතයේ අපි කතා කරා පවර් ග්‍රිඩ්ස් ඉලෙක්ට්‍රිසිටි ගත්තොත් පවර් ග්‍රිඩ් එකක් ගැන දැන් අපි කතා කරන ස්මාර්ට් ග්‍රිඩ් ගැන. ඒ වගේ තමන් විසින්ම බිහි කරන දත්ත ආශ්‍රිතව ඒ වගේ පැටර්න්ස් අඳුරගෙන ඒ අනාගතයේදී මොකද්ද කරන්න කියන එක ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් සිස්ටම්ස් තමයි දැන් අපි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒතකොට ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් කියන එක ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරිං කියන එක යාන්ත්‍රික විද්‍යාවේ යෙදීමක් වෙන්න පුළුවන්. නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාවේ යෙදීමක් වෙන්න පුළුවන්. රසායන ඉංජිනේරු විද්‍යාවේ යෙදීමක් වෙන්න පුළුවන්. සිවිල් ඉංජිනේරු විද්‍යාවේ බිල්ඩින්ග්ස් ආශ්‍රිතව වෙන්න පුළුවන්. මොකද ස්මාර්ට් සිටිස් ඒ වගේ ඕන දෙයකට පොදු වෙන විදිහට තමයි ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරිං ඒක ලෝකෙම අඳුනාගත්තු විෂයපතයක්. සහ ඉලෙක්ට්‍රොනික එක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන නිසා ඔය අරමුණින් තමයි මේක අඳුනගන්නේ. ඔව් මං හිතන්නේ ඔබට හොඳ අදහසක් ලැබෙන්නට ඇති. මොකක්ද මේ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වැදගත්කම සහ සුවිශේෂත්වය කියලා මං හිතන්නේ හරි අපූර්වට අපේ මහාචාර්යතුමා ඒ ගැන සඳහන් කරා. ඒ වගේම මහාචාර්යතුමනි මම අහන්න කැමතියි මේ වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI කියන වචනය අපි හැමෝම කතාබහට ලක් කරනවා. වයස් පරතර ભેදයක් නැතුව පොඩි දරුවගේ ඉඳන් වැඩිහිටි පුද්ගලයා වෙනකම්ම මේක කතාබහට ලක් කරනවා. හැබැයි සාම්ප්‍රදායික ඉංජිනේරු ක්‍රමය අතික්‍රමණය කරලා ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකකට එහෙමත් නැත්නම් ඉංජිනේරින් සිස්ටම් එකකට මේක ගොඩනගා ගන්න විදිහ ගැන හරි අවබෝධයක් අපි හැමෝටම නැහැ. ඉතින් මහාචාර්යතුමනි මම අහන්න කැමතියි ඒ විදිහට ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකක් අපි හදාගන්න එකේ වැදගත්කම මොකක්ද? බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ.
අපි සිස්ටම්ස් එන්ජිනීරින් කියන එක මීට දසක 6-7කට කලින් ඉඳලා පාවිච්චි වෙන එකක්. එතකොට එතෙන්දී මූලික වශයෙන් කරන්නේ අපි මොන හරි සෙන්සර්ස් නැත්නම් ඒ පිළිබඳව අදහසක් ගන්න පුළුවන් දෙයක් යොදලා ඉවරලා ඒක අනුව තීරණයක් අරගෙන ඒ තීරණය අපේ සිස්ටම් එකට දැනුම් දෙනවා. එතකොට ඒ අනුව එයා වැඩ කරනවා. ඕක තමයි කාලයක් තිස්සේ සාම්ප්‍රදායිකව උනේ. ඒක යෙදෙන්නේ විදුලි ඉංජිනේරු විද්‍යාවේද යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේද කියන එක අදාළ නැහැ. පොදුවේ සමස්තයක් ලෙස ඉංජිනේරින් ෆීල්ඩ් එකේ තිබුණේ ඕක තමයි. හැබැයි කාලයත් එක්ක අපේ මේ සෙන්සර්ස් වල යෙදීම් ගොඩක් වැඩි වුණා. සෙන්සර්ස් වල මිල අඩු වුණා. ඒ වගේම සෙන්සර්ස් විශාල ප්‍රමාණයක් යොදන අත්දැකීම් තමයි අපිට තියෙන්නේ. ඒතර මේ වගේ අපි නොඑක ආකාරයේ දත්ත ගබඩා වෙනවා. දත්ත අපිට ලැබෙනවා. ඒ දත්ත එක්තරා කොටසක් ඒ දත්ත අධ්‍යයනය කරන්න ගත්තාම ඒ සිස්ටම්ස් රන් වෙන වල පැටර්න්ස් අපිට අඳුර ගන්න පුළුවන්. අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වුණත් අපි කරන කටයුතු වලදී අපේ රුටීන් ලයිෆ් එක ගත්තොත් මේක සර්ටන් පැටර්න්ස් තියෙනවා. අපි මේ ආසන්න වශයෙන් මේ වෙලාවේ හැරෙනවා. එතනින් එහාට අපේ දෛනික කටයුතු කරගෙන යනවා. අපේ එදිනෙදා රැකියාවේ කටයුතු ගත්තත් අපේ සර්ටන් පැටර්න්ස් තියෙනවා. ඒ පැටර්න්ස් වෙනස් වෙනවා. අපිට ලැබෙන දත්ත වෙනස් වෙනකොට වෙනස් වෙනවා. පරිසර මේ තත්ත්ව වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඉතින් මේ වගේ දැන් මේ සියලු දේවල් අපිට සිස්ටම් එකක් ගැන අධ්‍යයනය කරන්න පුළුවන් අර දත්ත හරහා සෙන්සර්ස් හරහා එන දත්ත හරහා. ඒ විතරක් නෙවෙයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ data science කියන මේ ශාස්ත්‍රයෙන් ඇල්ගොරිතම්ස් බිහි කරා දැන් මේ විදිහේ දත්ත පැටර්න්ස් ආවම සිස්ටම් එක මේ විදිහට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් කියලා. ඔය හරහා තමයි ඉන්ටෙලිජන්ස් වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකක් ආවේ. ඉන්ටෙලිජන්ස් කියන්නේ තමයි මිනිස් මොලේ, ආටිෆිෂල් කියන්නේ ඒක કૃතිමව හදපු එකක්. ඒතර මැෂින් එකකින් තමයි මේක කරන්නේ, කම්පියුටර් එකකින් තමයි මේක කරන්නේ. ඔහොම තමයි ඔක මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ආවේ. දැන් එතකොට අපේ ඉංජිනේරින් සිස්ටම්ස් වලට මේක තියෙන වැදගත්කම තමයි අපි සාමාන්‍යයෙන් ඕනෑම ඉන්ඩස්ට්‍රියල් ප්‍රොසෙස් එකක් ගත්තොත් එහෙම ඒ ප්‍රොසෙස් එකේ අපිට වැදගත් වෙනවා ඩිසයින් ඇන්ඩ් ඔපරේෂන් කියන පාර්ට් එකට අමතරව ඔපරේෂන් ඇන්ඩ් මේන්ටෙනන්ස් කියන පාර්ට්. ඒතර මේකට සාමාන්‍යයෙන් ගොඩාක් කියන්නේ මම මේ කතා කරන්නේ මේ විශාල මහා පරිමාණයේ කර්මාන්ත ගැන. දැන් මේ වගේ විශාල ප්‍රාග්ධනයක් වැය කරන්නට වෙනවා. ඒ වගේම මේන්ටෙනන්ස් කොස්ට් එකක් තියෙනවා. මේවා ෂට් ඩවුන් කරලා ඒවට මේන්ටෙනන්ස් කරන්න ගියොත් මම මේ උදාහරණයකින් කියන්නේ. නමුත් මේ දත්ත විශාල සංඛ්‍යාවක් මේ රැස්වීම තුළ මේ ලැබෙන අපේ පැටර්න්ස් වලින් අපිට කලින් කියන්න පුළුවන් මේක අහවල් දවසේ බ්‍රේක් ඩවුන් එකක් වෙන්න පුළුවන්. අහවල් දවසේ අහවල් කොටස ෆේල් වෙන්න පුළුවන්. මෙතනට දැන් මේ විදිහට මේන්ටෙනන්ස් එකක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ මේ ප්‍රෙඩික්ෂන් මොඩල්ස් වලට යන්න පුළුවන් AI හරහා. ඒතර මට කියන්න ඕනන්නේ AI කියන එක මේ හැම ශාස්ත්‍රයක් තුළටම ඇතුල් වෙන්න පුළුවන්. ඒ ඔය කර්මාන්ත ගැන ගත්තොත් දැන් අපේ වර්තමානයේ තියෙන තවත් ප්‍රමුඛතම ඉංජිනේරු ශාස්ත්‍රයක් තමයි බයෝමෙඩිකල් ඉංජිනේරින් කියන්නේ. දැන් බයෝමෙඩිකල් ඉංජිනේරින් ගත්තොත් එහෙම ගොඩාක් අපේ මේ සෞඛ්‍ය ගැන හොයා බලන්න සෙන්සර්ස් අයි කරලා ඒවා කරනවා ඩයග්නොසිස් කරනවා. ඒතර අර මේ කර්මාන්ත ශාස්ත්‍රයේ තියෙන යන්ත්‍ර සඳහා පමණක් නෙවෙයි මිනිස්සුරු සඳහා පවා මේ වගේ ප්‍රෙඩික්ෂන්ස් කරන්න පුළුවන්. අදටත් ඔබ ගත්තොත් එහෙම මේ most modern equipment biomedical equipment ගත්තොත් ඒ වගේ predictions ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එයා machine එක diagnose කරලා ඉවරලා predictions කීපයක් දෙනවා. responsibility එක ගන්නෙ නැහැ ඒගොල්ලෝ. නමුත් එහෙම prediction කරලා තියෙනවා. ඒක දැනට වෛද්‍යවරුන්ට ආධාරකයක් හැටියට දෙන්නේ. නමුත් කාලයත් එක්ක සමහරට ඒක ටේක් ඕවර් කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ සෑම ශාස්ත්‍රයකටම මේක ඇතුල් වෙනවා. එතකොට අපි විද්‍යාර්ථීන් බිහි කරන ආයතනයකට අපි කටයුතු කරන්න ඕන අනාගත දැක්මක් ඇතුව මෙන්න මේ වගේ ලෝකයකට අපි කොහොමද අපේ විද්‍යාර්ථීන් සොල තියන්නේ කියන එක. ඒක ගැන සලකලා බලලා තමයි මම කලිනුත් කිව්වා වගේ මේ උපාධි පාඨමාලා අපි හඳුන්වලා දෙන්නේ. මේක මම ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි බිහි කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව ගොඩනැගුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඉතින් අද අපත් සමග සම්බන්ධ වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ
විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය විජිත හේරත් මහතා. මහාචාර්යතුමනි, විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු ශාස්ත්‍රය කියලා කියන්නේ මේ වෙනකොටත් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ශක්තිමත් පදනමක් තියෙන ශාස්ත්‍රයක්. ඉතින් ඒ ශාස්ත්‍රය තුළ මෙම නව උපාධි පාඨමාලාව ගොඩනැගෙන්නට පසුබිම් වෙච්ච කාරණාව මොකක්ද? බොහොම ස්තුතියි. අපි හැමෝම දන්නවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය 2013 වගේ කාලේ ලොකු ඉදිරිපින්මක් පැන්නා. ඒ කියන්නේ ඉමේජ්නෙට් කියන ඩේටාබේස් එක පාවිච්චි කරලා එක ඉමේජස් වල තියෙන දේවල් අඳුනා ගැනීමේ හැකියාව වැඩි වෙන විදිහට ටොරන්ටෝ විශ්වවිද්‍යාලයේ හිටපු පරීක්ෂකයන් පිටිසක් විසින් කෘත්‍රිම බුද්ධි පද්ධතියක් හඳුන්වා දුන්නා. ඒකෙන් ඉතාමත් හොඳ ඇකියුරසි එකකින් නිරවදිතාවයකින් දේවල් අඳුනා ගැනීම හැකියාව ලැබුණා. එන්නේ ඒ අවස්ථාවේදී තමයි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඉදිරිපින්මක් පැන්නේ. ඒ එක්කම ලෝකයේ පරිගණක හරි එහෙම නැත්නම් මෙමරි ප්‍රොසෙසින් චිප්ස් ඒ කියන්නේ අපි කිව්වොත් Nvidia වගේ ආයතන වලින් නිෂ්පාදනය කරන GPU ප්‍රොසෙසර්ස් වල හැකියාවත් ගොඩාක් ඉක්මනින්ම වේගවත්ව වර්ධනය වුණා. ඒ වර්ධනය වීමයි මේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඩීප් ලර්නින් කියන කන්සෙප්ට්ස් එකතු වෙලාම තමයි ඇත්තටම නව කෘත්‍රිම බුද්ධි විප්ලවය හරි රිවොලුෂන් එක පටන් ගත්තේ. එතකොට ඒ පටන් ගැනීම සිද්ධ වෙනකොට අපි ඇත්තටම අපේ අයට ගොඩක් විදිහට මතක තියෙන මම හිතන්නේ මේ chat GPT එක ආපු එක 2022 හෝ 23 කාලේ. ඊට කලිනුත් ඔය කියන වෙනස් වීම සිදු වෙන බව දැනගත්තට පස්සේ දැනගෙන හිඳ අපි අපේ දෙපාර්තමේන්තුවේ 2021 කාලේ තමයි ඔය නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන්න සාකච්ඡා ආරම්භ වුණේ. ඒ සාකච්ඡා ඉදිරියට යනකොට ඇත්තටම මුලින්ම අපි එහෙම ඩිග්‍රී නමක් ගැන මුකුත් ලොකු කියන්නේ ඒකට තීරණයකට අවිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ සාකච්ඡා ඉදිරියට ගිහිල්ලා ඇත්තටම ඒ කාලේ ඒ කියන්නේ 2023 වගේ කාලේ වෙනකොට අපේ අංශ ප්‍රධානී වෙලා හිටියේ දැන් අපේ පීඨාධිපතිතුමා මහාචාර්ය ඉලන් සමරනායක. ඒ කාලේ තමයි අපි තීරණය කරේ මේ intelligent systems related කියන්නේ උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙනවා කියලා. ඒකට හේතුව තමයි දැන් අපි ඔයගොල්ලන් හැමෝටම පේනවා ලෝකයේ තියෙන හැම ශාස්ත්‍රයක්ම කෘත්‍රිම බුද්ධිය මගින් පරිවර්තනයකට ලක් වෙනවා. ඒතර අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය කියන්නේ විදුලි බලය වගේ ජෙනරල් පර්පස් ටෙක්නොලොජි එකක්. විදුලි බලය කිව්වොත් ඒක හැම කෙනෙක්ම පාවිච්චි කරන දෙයක්. ඒ වගේම කෘත්‍රිම බුද්ධියත් ඒ වගේම දෙයක් වෙනවා. එතකොට අපට අවශ්‍ය වුණා ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට අවශ්‍ය කරන ඉංජිනේරුවන් බිහි කරන්න හැකියාවක් අපිට තියෙන්න ඕනේ කියලා අපි දැනගෙන හිටියා. ඒ හින්දා අපි ඒක පදනම් කරගෙන තමයි ඇත්තටම මේ උපාධි පාඨමාලාව අඳුනා දෙන්න තීරණය කරේ. එතකොට අපි කල්පනා කරා අපේ දෙපාර්තමේන්තුවේ තියෙන ශක්තිය මොනවද කියලා. අපේ ඇත්තටම ඉතාමත් ආචාර්ය මණ්ඩලය ඉතාමත් හොඳ සුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් අපේ ඉන්න ආචාර්ය උපාධිය තියෙන ආචාර්ය උපාධිය තියෙන අධ්‍යයන කාර්ය මණ්ඩල 23 දෙනෙක් ඉන්නවා. ඒ අය ආචාර්ය උපාධි ලබාගෙන තියෙන ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වලින් උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ, ඕස්ට්‍රේලියාවේ වගේ රටවල ඒගොල්ලන් හදාarලා තියෙන ශාස්ත්‍රත් විදුලි ඉංජිනේරු විද්‍යාවේ ඉතාමත් පළල් ශාස්ත්‍රයක හදාරීම් කරලා තියෙනවා. විදුලි සංදේශ වෙන්න පුළුවන්, බල ශක්තිය වෙන්න පුළුවන්, කන්ට්‍රෝල් රොබොටික්ස් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම හදාarලා තියෙනවා. සහ පසුගිය අවුරුදු කිහිපය තුළ අපේ දෙපාර්තමේන්තුව ඉතාමත් හොඳ ඉන්ටෙලිජන්ස් සිස්ටම්ස් එහෙම නැත්නම් AI related research ගොඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ආචාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් තියෙන හැකියාව හොඳටම හොඳයි. ලංකාවේ මම හිතන්නේ හොඳම ස්ථානයක ඉන්නේ අපි. අපේ ඒ කියන්නේ අපි රිසර්ච් කරලා අපි ඒවා පබ්ලිෂ් කරනවා කොන්ෆරන්ස් වලයි ජර්නල් වලයි. ඒවා බලුවොත් එහෙම අපේ අය ගොඩක් හොඳ තැනක ඉන්නේ. එතකොට ඒ හැම හැකියාවක්ම කල්පනා කරලා තමයි අපි ඊට පස්සේ මෙන්න මේ උපාධි පාඨමාලාව හඳුන්වා දෙන්න ඕන කියලා හිතුවේ. උපාධි පාඨමාලාව හඳුන්වා දෙනකොට අපි ඊට පස්සේ ඒකට අපි කමිටුවක් පත් කරලා දෙපාර්තමේන්තුවේ ඒ කමිටුව තමයි මුලින්ම ඒ කියන්නේ කරිකියුලම් එක ඉදිරිපත් කරේ. එතකොට ඒක අපි ඊට පස්සේ අපි හැම වෙලාවෙම උත්සාහ කරේ දැන් අපි ඉංජිනේරු පාඨමාලාවක් නිසා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙනවා නිර්ණායක යම් කිසි ප්‍රමාණයක් ඉංජිනේරු උපාධි පාඨමාලාවක මෙන්න මේවා තියෙන්න ඕනේ කියලා. ඒවට අනුකූලව තමයි අපි මේ උපාධි පාඨමාලාව නිර්මාණය කරේ. එහෙම නිර්මාණය කරලා අපි මේ අපේ නිර්මාණය කරපු පාඨමාලාව අපි ඇරියා
මේ විශ්වවිද්‍යාලෙන් පිට එක්ස්පර්ට්ස්ලා දෙන්නෙකුට එක්කෙනෙක් තමයි ආචාර්ය රමේෂ් රණවන. එයා තමයි මේ ලංකාවේ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයකේ ප්‍රධානය චෙයාමන්. අනික් කෙනා අපි යාපන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඒතර ඒ දෙන්න එක දිහා බලලා ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එක අරගෙන තමයි අපි තවත් ඒක රිෆයින් කරාය කරිකියුලම් එක. එහෙම කරලා ඊට පස්සේ අපි ඒක පීඨ මණ්ඩලය ඊට පස්සේ සෙනෙට් එක කවුන්සිල් එක යුනිවර්සිටි එක ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් එක හරහා ගිහිල්ලා ඒගොල්ලන්ගේ අනුමැතිය ලැබුණාට පස්සේ තමයි අපි දැන් මේ ළමයි ඒකට බඳවා ගන්න පටන් ගන්න මේ අවුරුද්දේ 2025 ඒ ලෙවල් වල ඉඳලා. ඉතින් ඕක තමයි ඇත්තටම අපේ ඔය උපාධි පාඨමාලාව පටන් ගැනීමට තිබුණ පාත් එක තමයි මම කිව්වේ. එතකොට අපි මේ පාඨමාලාවේ සංවිධය ගැනත් අපි පස්සේ කතා කරමු මේ ඉන්ටර්විව් එක ඇතුළත. හිතන්නේ මේ අලුත් උපාධි පාඨමාලාව එක රැයකින් සිදු කරපු දෙයක් නෙමේ. වසර ගණනාවක කැපකිරීමක් මේ පිටපස තියෙනවා. මම හිතන්නේ මේ උපාධි පාඨමාලාවේ තියෙන සුවිශේෂත්වය සහ ශක්තිමත් පදනම පිළිබඳව හොඳ අදහසක් ඔබට ලැබෙන්නට ඇති. මම නැවතත් අප විශ්වවිද්‍යාලයේ පීඨාධිපති රිලන්ත සමරනායක මහතා වෙත යොමු වෙනවා. මහාචාර්යතුමනි, බොහෝ තැන්වල උපාධි තියෙනවා මේ වන විටත් AI related degrees තියෙනවා artificial intelligence engineering කියලා නම ඇතුව. හැබැයි අප විශ්වවිද්‍යාලයෙන් පිරිනමන මෙම උපාධිය ඒ නමින් තොරව electronics and intelligent systems engineering කියන මේ නම යෙදෙන්න මොකක් හරි හේතුවක් ඇති. මේ නාමකරණය පිටුපස තියෙන ඒ සැබෑ කතාව මොකක්ද? ඒ දැක්ම මොකක්ද? මුලින් මෙතුමා කිව්වා මේ ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එක AI සම්බන්ධයෙන් යොදපු එක. ඇත්තටම ඒකේ එක ප්‍රධාන නිර්දේශයක් තමයි ලංකාව තුළ data science and artificial intelligence engineering කියන degrees පටන් ගන්න කියන එක. එක නිර්දේශය. ඒ නමින් තමයි ඒක තියෙන්නේ. නමුත් නිර්දේශය එහෙම වුණාට අපි ඉංජිනේරුවන් හැටියට කල්පනා කරන්න ඕන ලෝකයට යෙදෙන්නේ. ඒ කියන්නේ මේක ඉම්ප්ලිමන්ට්, මොකද ඉංජිනේරුවෙක් හැම වෙලෙම කල්පනා කරන ඉංජිනේරුවාගේ ප්‍රධාන කාර්යය ඩිසයින් කරන. හැබැයි ඒ ඩිසයින් එක අනිවාර්ය සාධකයක් තමයි මේක ඉම්ප්ලිමෙන්ටේෂන් එක ගැන කල්පනා කරන්න. කොස්ට් වෙන දේවල් ඔප්ටිමයිස් කරන්න තියෙනවා. ඉම්ප්ලිමෙන්ටේෂන් is the main thing. එතකොට මම ඔබට කලිනුත් පැහැදිලි කරා සිස්ටම්ස් එන්ජිනියරින් කියන එක දැන් දශක 6-7ක් පවතින එක. ඊටත් වඩා කාලයක්. ඒකට ඉන්ටෙලිජන්ස් පාර්ට් එක ඇඩ් කරලා තමයි ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් එන්ජිනියරින් කියලා තියෙන්නේ. මේක පුළුල් පරාසයක පැතිරිච්ච විෂයක්. සිවිල් එන්ජිනියරින් ඉඳලා මෙකැනිකල් එන්ජිනියරින්, ඉලෙක්ට්‍රිකල් එන්ජිනියරින්, අනාගතයේ බිහිවෙන මොකක් කර එන්ජිනියරින්, ඒ සියලු දේත් තුළ කව වෙන එකක් තමයි ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් එන්ජිනියරින් කියන්නේ. ඒතර අපි විද්‍යාර්ථීන්නුයි බිහි කරන්නේ. ඒ අය අවුට් වෙන දවසේ තියෙන ජොබ් එක නෙමෙයි යාට ඊට අවුරුදු 35කට පස්සේ කරන්න වෙන්නේ. අය කරේ ඒක ඇතුලේ. අපි එතකොට විද්‍යාර්ථියා බිහි කරන්න ඕන ලෝකේ ශ්‍රේෂ්ඨ වෙනස් වෙන ගන්න එයාට අලුත් උපාධි කරන්න නෙමෙයි. එක උපාධියකින් සම්පූර්ණ සමස්ත මූලධර්ම ඔක්කොම උගන්වලා තියෙන්න ඕනේ. එයාට අවශ්‍ය තැනදී මේ මූලධර්ම පාවිච්චි කරලා ඒක ගන්න. ඒතර අපේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ අන්න ඒ චැලෙන්ජ් එක ගන්න පුළුවන් විදියට. මොකද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන නම මේ දවස්වල කතා කරලා තව අවුරුදු 10කින් නැති වෙන්නත් ඉඩ තියෙනවා. සිස්ටම්ස් එන්ජිනියරින් කියන එක දැන් මම අවපන් වාට කිව්වේ ඒක දශක 6-7කුත් සහ ඊටත් කලින් රිපෝටඩ් නැති කාලවලුත් තියෙනවා. ඒ කාලෙත් පුරාවටම තියෙනවා. මොකද මේ සිස්ටම්ස් එන්ජිනියරින් එක නැතුව සිස්ටම් එක පවතින්න බෑ. ඒකට ඉන්ටෙලිජන්ස් පාර්ට් එක ඇඩ් කරලා එහෙම තමයි තියෙන්නේ. ජාත්‍යන්තර හැටියට ගත්තොත් එහෙම ඔබ Google search කරලා ගත්තොත් ඔබට පෙනේ ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් එන්ජිනියරින් නමින් ලෝකේ ඉන්ජිනියරින් ඩිග්‍රීස් තියෙනවා. ඒක අපි මේ කතිකාවත 2021 පටන් ගන්නකොට එහෙම දෙවෙනි ලෝකේ දෙකයි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස්. නම් දැන් ඊට ඒකට ගොඩක් ඉහළට ගිහලා නම අපි ඒ කාලෙත් තීරණය කරා මේකේ නම මේක විය යුතුයි. එතන එහාට ගිහිල්ලා තමයි අපි
ඉම්පලිමෙන්ටේෂන් පාට් එක හයිලයිට් කරන්න ඕන නිසා සහ මෙතන මේ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස් මත නිසා සහ ඒ ඉලෙක්ට්‍රොනිකුත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඇතුළත සබ්ස්ටැන්ෂල් amount එකක් කවර් වෙන නිසා අපි හිතුවා මේකට ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් කියන ක්වොලිෆයර් එක ඇඩ් කරන්න. එතකොට මේක කිසිසේත්ම ඩේටා සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මේක ඉන්ජිනියරිං බැචලර්ස් ඔනර්ස් ප්‍රෝග්‍රෑම් එකක්. අවුරුදු 4ක ඉන්ජිනියරිං බැචලර්ස් ඩිග්‍රී එකක්. මේ ක්වොලිෆයර් එක තමයි ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරිං. පෙරදින විශ්වවිද්‍යාලයෙන් අලුත් උපාධි පාඨමාලාවක් ශිෂ්‍යයින්ට විද්‍යාර්ථයින්ට ලබා දෙනවා කියලා අපි කිව්ව ගමන් බොහෝ දෙනෙක් පේරන්ස්ලා ඇප්ලිකන්ස්ලා අපිට කතා කරලා ඇහුවා මේක විෂය අන්තර්ගතය මොකක්ද? මේක මොකක් රිලේටඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්ද? මේ යනදී ප්‍රශ්න රාශියක් අපෙන් ඇහුවා. මං හිතන්නේ ඒ ප්‍රශ්නේ අහන්න හොඳම සුදුසුම කෙනෙක් අද අපිත් එක්ක ඉන්නවා. විජිත හේරත් අපේ මහාචාර්යතුමනි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ විෂය අන්තර්ගතය මොකක්ද? ඒ වගේම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පිළිගැනීමක් තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්ද? බොහොම ස්තුතියි. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. විෂයාන්තර්ගතය ගැන කතා කරොත් එහෙම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ක්‍රෙඩිට් 130ක ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ක්‍රෙඩිට් 130 කියන එක ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය විසින් ඉන්ජිනේරු පාඨමාලා වලට නිර්දේශ කරලා තියෙන ක්‍රෙඩිට් සංඛ්‍යාව. එතකොට මේක අන්තර්ගතය ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලෝ හැමෝගෙම බොහෝ විට දන්නවා ඇති කෘත්‍රිම බුද්ධි පද්ධතිය නිර්මාණය කරන්න ඒකේ පසුබිමේ තියෙන ගොඩාක් ලොකු ගණිතමය මූලධර්ම ප්‍රමාණයක්. ඒතකොට අපේ මේ පාඨමාලාවේ අපි කෘත්‍රිම බුද්ධිය සහ ඊට අදාළ ශේෂ්ඨවල තියෙන ගණිතමය පසුබිම ළමයින්ට හඳුන්වලා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි ඉලෙක්ට්‍රොනික්ස් කියන ශේෂ්ත්‍රයත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අපි ගොඩක් හදාරන නිසා ඒ සම්බන්ධය අවශ්‍ය වෙන භෞතික විද්‍යා පසුබිමත් අපි ළමයින්ට හඳුන්වලා දෙනවා මුලින්ම. ඒක තමයි මුලින්ම තියෙන කොටස් ටික. ඊට පස්සේ ඒකම අපි කෘත්‍රිම බුද්ධිය සහ දත්ත විද්‍යාව සම්බන්ධයෙන් තියෙන න්‍යායික සහ ප්‍රායෝගික දැනුම අපි ළමයින්ට ලබා දෙනවා. අත්‍තරව දත්ත විද්‍යාවේ තියෙන වැදගත්කම තමයි කෘත්‍රිම බුද්ධි පද්ධතියකට හරි ප්‍රතිඵලයක් ලබා දෙන්න බෑ නිවැරදි සහ අවශ්‍ය ප්‍රමාණයට දත් තිබුණ නැත්තම්. ඒතකොට කෘත්‍රිම බුද්ධි පද්ධතිය නිර්මාණය කරන වගේම ඒ කෘත්‍රිම බුද්ධි පද්ධතිය අවශ්‍ය නියමිත දත්ත ලබා දීමත් ඉතාමත් වැදගත්. ඒකට අපි මේ දෙකටම ළමයිව ට්‍රේන් කරනවා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ. ඒකම අපි තව අපේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් ඒකේ තියෙනවා අපේ විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව. ඒ වගේම කන්ට්‍රෝල් සහ රොබොටික්ස් ඔටෝමේෂන් ඒ කොටස තියෙනවා. ඒ හැම දෙයක්ම අපි මේ ළමයින්ට අවශ්‍ය ප්‍රායෝගික සහ නායක දැනුම ලබා දෙනවා. ඒ වගේම අපි යම්කිසි මට්ටමකට බලශක්ති පද්ධති සම්බන්ධයෙන්ුත් ළමයින්ට දැනුමක් ලබා දෙනවා මේ පාඨමාලා ඇතුළතදී නායකව සහ ප්‍රායෝගිකව දෙකම. ඒ වගේම මේ හැම කෝස් එකකදීම ඒ ළමයි නිර්මාණ ඩිසයින් කොටසකුත් කරනවා. ඒතකොට ඒගොල්ලන් හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන කට්ටියක් තමයි බිහි වෙන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ඕනෑම ඉංජිනේරු පාඨමාලාවක අපි කළමනාකරණය ගැන ඒ වගේම ඉතික්ස් ගැන සහ සමහර ඔය සමාජ විද්‍යා විෂයනුත් හදාරනවා. ඒ සබ්ජෙක්ටුත් මේ කොටසේ මූලික විෂයන් වලට අදාළව තියෙනවා. ඊට අමතරව ළමයින්ට තෝරගන්න පුළුවන් විෂයන් අපි කියන ටෙක්නිකල් ඉලෙක්ටිව්ස් කියලා ඒවත් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒවා පාවිච්චි කරලා ළමයින්ට පුළුවන් කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය කිරීම ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව එක්ක මොන පැත්තටද මට වැඩිපුර යන්න ඕනේ? මට යන්න ඕනේ විදුලි සංදේශ පද්ධති නිර්මාණය කරන්නද? එහෙම නැත්නම් මට යන්න ඕනේ කන්ට්‍රෝල් සිස්ටම් නිර්මාණය කරන්නද? ඔටෝමේෂන් කරන්නද? රොබොටික්ස් කරන්නද? ඒ වගේ අවශ්‍යතා හෝ යම්කිසි ශිෂ්‍යයෙකුට තියෙන ආසාවක් ඒ පැත්තට යන්න අවශ්‍ය විෂයන් ලබා ගන්න පුළුවන් අර ඉලෙක්ටිව් කෝර්ස් කියන ඒ වගේ. ඒත් ඒක තමයි අපේ පාඨමාලාවේ විෂයයන් තියෙන මේ විදිහට. ඒකට මේකේ අපි අන්තර්ජාතික පිළිගැනීම ගත්තොත් අපි මේ විෂයමාලාව මම කලින් කිව්වා නිර්මාණය කරලා තියෙන්නේ ISL සහ වොෂින්ටන් ඇකෝඩ් කියන වොෂින්ටන් ඇකෝඩ් කියන ඇක්‍රිඩිටේෂන් ෆ්‍රේම්වර්ක් එකක් ලෝකේ හැමතැනකම මේ ෆ්‍රේම්වර්ක් එකේ තියෙන එකෙන් පිළිගත්ත උපාධි පාඨමාලාවලට ලොකු සැලකීමක් තියෙනවා. එතකොට මේ ෆ්‍රේම්වර්ක් එකෙන් දීලා තියෙන
ගයිඩ්ලයින්ස් එහෙම නිර්ණායක වලට අනුකූලව තමයි අපි මේ උපාධි පාඨමාලාව හදලා තියෙන්නේ. එතකොට අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් මේ පාඨමාලාවට ලබා ගැනීම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මම දන්නවා. අද කර්මාන්ත ශාස්ත්‍රයට ඉංජිනේරුවෙක් යනකොට එයාට තියරිටිකල් නොලෙජ් එක විතරක් තිබිලා මදි. අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඒ ක්‍රියේටිවිටි එක එයා සතුව තියෙන්නට ඕනේ. මම අහන්න කැමතියි විජිත හේරත් අපේ මහාචාර්යතුමාගෙන් මහාචාර්යතුමනි මේ අලුත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි කොහොමද එයාලගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක එහෙම නැත්නම් ඩිසයින් ස්කිල්ස් කොහොමද හදන්නේ? දන්නවා ඉංජිනේරුවෝ කියන්නේ ගොඩක් වෙලාවට අපි ඩිසයින් කරන කට්ටියක්. එතකොට මේ පාඨමාලාවේ අපි ප්‍රධානම අවධානයක් යොමු කරලා තියෙනවා ව්‍යාපෘති මත පදනම් වූ අධ්‍යාපනයට එහෙම නැත්නම් ප්‍රොජෙක්ට්ස් බේස් ලර්නින් එකට. අපේ තියෙන ප්‍රොජෙක්ට්ස් වලටම වින් කරපු කෝසස් තියෙනවා. ඒ වගේම ගොඩක් කෝසස් ඇතුළේ තියෙනවා ප්‍රොජෙක්ට්ස්. ඒතකොට මේ ප්‍රොජෙක්ට්ස් වලින් අපි කරන්නේ ළමයින්ට සමහරට ඕපන් ප්‍රොබ්ලම් එකක් දෙනවා. මෙන්න මේ දේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා කොහොමද මේකට අපි සොලියුෂන් එකක් ලබා ගන්න කියලා. ඒක උදාහරණයක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් විදුලි සංදේශ පද්ධතියක යම්කිසි විදුලි සංදේශ සම්බන්ධතාවයක ඒකේ performance එක වැඩි කරන්නේ කොහොමද? performance එක අඩු වෙනට ගොඩක් හේතු තියෙනවා. ඒ හේතු අපි කොහොමද ඕවර්කම් කරන්නේ? කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා. ඒකට අපි කරන්නේ ඒ ළමයි ගොඩක් වෙලාවට ඒ සම්බන්ධ දත්ත රැස් කරලා ඒගොල්ලෝ පුරෝකථනය කරනවා මේ පද්ධතිය වෙන්න පුළුවන් දේවල්. ඒ පුරෝකථනය මත ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය තමයි පුරෝකථනය කරන්නේ. එතකොට ඒ පුරෝකථනය මත අපිට පුළුවන් විවිධ වෙනස්කම් කරන්න ඒ ලින්ක් එකේ performance වැඩි වෙන්න. තව උදාහරණයක් වෙන්න පුළුවන්. උදාහරණයකට අපිට කවුරු හරි අහන්න පුළුවන් අපිට ළමයින්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. දැන් අපි solar energy පාවිච්චි කරනවා නේද? solar energy වලින් කොච්චර විදුලි බලයක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා පුරෝකථනයක් දෙන්න යම්කිසි තැනක. ඒ කියන්නේ ඒක නුවර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුරාධපුරේ හරි යාපනයේ හරි වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒ සම්බන්ධ දත්ත ටික එකතු කරගන්නවා. يعني යම්කිසි කාල සීමාවකට අවුරුද්දකට වෙන්න පුළුවන්, මාස 6කට වෙන්න පුළුවන්. එතකොට ඒක අපි ඊට පස්සේ අපි නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධි පද්ධතියට දීලා අපි එකෙන් අහනවා මේක කොහොමද වඩාම අපේ කියන්නේ එනර්ජි ප්‍රොඩියුස් කරන්න පුළුවන් හොඳම වැඩිපුරම පුළුවන් වෙන්නේ කොච්චර ප්‍රමාණයක් වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් කොච්චරක්ද? එහෙම නැත්නම් අඩුවෙන්ම කොච්චරක්ද කියලා ඒගොල්ලන් අහන්න. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධි පද්ධතියෙන් අහන්න පුළුවන්. ඒතකොට ඒ වගේ කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය කරන්න අපේ ශිෂ්‍යයන්ට හැකි වෙනවා. ඇත්තටම මේ වෙනකොටත් අපේ දැන් සාමාන්‍ය උපාධි පාඨවල වෙන ශිෂ්‍යයෝත් ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඒක තමයි ඇත්තටම අපේ ශිෂ්‍ය ගොඩක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ උපාධි පාඨමාලාවෙන්. මම උදාහරණ දෙකක් විතරයි කිව්වේ. නමුත් ඒක ඉංජිනේරු විද්‍යාව විතරක් නෙමෙයි කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව හැමතැනටම ඇප්ලයි කරන්න පුළුවන්. ඒක අපි කරලත් තියෙනවා. ඒකට අපි ඇත්තටම පරීක්ෂණ පත්‍රිකාත් අපි ඉදිරිපත් කරලා තියෙනවා විවිධ අවස්ථාන්වල. ඒතර ඒක තමයි අපි ඇත්තටම අපේ ශිෂ්‍යයන්ට පුරුදු කරන්නේ. ඒතර ඒගොල්ලන්ට පුළුවන් මේ පාඨමාලාව හදාලා ඉවරලා ග්‍රැජුවේට් වුණාට පස්සේ ඕනම ඒරියා එකකට ඇඩැප්ට් වෙන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරලා. ඒගොල්ලන්ට ඇත්තටම විදුලි ඉංජිනේරු සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් සෑහෙන පළල් දැනුමකුත් හම්බෙන නිසා ඇත්තටම මේක ගොඩක් ඇඩ්වාන්ටේජ්. ඔව් මම හිතන්නේ අප පාඨමාලාවේ තිබෙන ඩිසයින් ඔරියන්ටඩ් ලර්නින් අප්‍රෝච් කියන සංකල්පය සම්බන්ධව මහාචාර්යතුමා කතා කරා. දැන් මම නැවතත් ලිලන්ත සමරනායක අපේ පීඨාධිපතිතුමා වෙත යොමු වෙනවා. මහාචාර්යතුමනි මේ අපි කලින් කතා කරා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉංජිනියරින් සහ අපේ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ඉන්ටෙලිජන්ස් සිස්ටම්ස් ඉංජිනියරින් කියන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන නාමකරණය වෙනස ගැන අපි කතා කරා. හැබැයි AI related අනිත් ඩිග්‍රීස් එක සහ කම්පියුටර් සයන්ස් සම්බන්ධ අනිත් ඩිග්‍රීස් එක ගත්තාම මේ ඩිග්‍රී එකේ තියෙන අනන්‍යතාවය මොකක්ද? වෙනස මොකක්ද? පළවෙනි දේ තමයි මේක ඉංජිනේරින් ඩිග්‍රී. අනිත් කතා කරන සියලු ඩිග්‍රීස් data sciences වලට එන එකක්. එතකොට ඒකේ තිබීම අනිවාර්ය නැහැ ඩිසයින් පාර්ට්. අපි මෙතුමා මම හිතන්නේ බොහොම පැහැදිලි කරා. බොහොම හොඳින් පැහැදිලි කරා මේ කියන්නේ මේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන්නේ අපි ෆන්ඩමෙන්ටල්ස් ලබා දෙනවා ඉලෙක්ට්‍රොනික්ස් සම්බන්ධයෙන් සහ සිස්ටම්ස් එන්ජිනියරින් සම්බන්ධයෙන්. ඒතර ඒක පාවිච්චි කරලා සිස්ටම් ඩෙවලොප්මන්ට් එකක් කරනවා. ඒක තමයි ඩිසයින් පාර්ට් එක. ඊට අමතරව අපි මම එකයි කියමුලුත් ඉලෙක්ට්‍රොනික්ස් ගැන එම්ෆසිස් එකක් දීලා තියෙනවා. හේතුව මොකද ඉම්ප්ලිමන්ටේෂන් එකටම යනකල් යනවා.
එතකොට ඒ මූලික මූලධර්ම මත පදනම් වෙලා සිස්ටම් එක ඩිවලොප් කරලා ඒක මේ ඉම්ප්ලිමන්ටේෂන් වලටම ගෙනියලා ඊට පස්සේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් නිකන් එහෙම කරලා මේක කරන්න බෑ. ඒකේ ටෙස්ටිං ඇන්ඩ් වෙරිෆිකේෂන් පාර්ට් එකක් තියෙනවා. ඒ පාර්ට් එකත් කරලා සම්පූර්ණ සිස්ටම් ඩෙවලොප්මන්ට් සයිකල් එක කවර වෙන විදිහට තමයි මේකේ විශේෂ නිර්දේශය හදලා තියෙන්නේ. මොකද ඒක අර ප්‍රොජෙක්ට්ස් තියෙන මේ සබ්ජෙක්ට් කම්පොනන්ට්ස් කීපයක් සාමාන්‍ය ඩිග්‍රී එකකට වැඩිපුර තියෙනවා. එතකොට ඒ වාගේදී ඒ ළමයින්ට අත්දැකීමක් ලබා දෙනවා මේ තමුන් ඩිවලොප් කරන සිස්ටම්ස් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරලා ඉවරලා ඒකට ආයෙ රිෆයින්මන්ට්ස් කරලා කම්ප්ලීට් සිස්ටම් ඩෙවලොප්මන්ට් එකක් කරගෙන යන්න. නමුත් මේ ඔය කියන අනික් උපාධි පාඨමාලාවන් වල ඒ සම්පූර්ණ සයිකල් එකම කවර් විය යුතු නැහැ. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉම්ප්ලිමන්ටේෂන් එක තිබුණත් වෙරිෆිකේෂන් වෙරිෆිකේෂන් පාර්ට් එක ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම වශයෙන් වෙනස්කම් දෙක. ඒ කියන්නේ ඉංජිනේරින්ග් ඩිග්‍රියක් වීම සහ ඩෙවලොප්මන්ට් සයිකල් එක සම්පූර්ණයෙන්ම කවර් වෙනවා ඉන්ටෙලිජන්ට් සිස්ටම් එකක් හදාගන්න විදිහට. මම හිතන්නේ ඕනෑම සිසුවෙක් තමන්ට අදාළ උපාධි පාඨමාලාව තෝරා ගන්න කලින් අනිවාර්යයෙන්ම හිතනවා මේ ඩිග්‍රී එක කරාට පස්සේ මට තියෙන රැකියා අවස්ථා මොනවද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නේ මම හිතන්නේ ඔයාලටත් ඇති. ඉතින් ඒ ප්‍රශ්න ගැන අහන්න විජිත හේරත් සර්ගෙන් මම ආයෙ අහනවා සර් මොකක්ද මේ අලුත් ඩිග්‍රී එකෙන් පස්සේ ළමයින්ට ඕපන් වෙන ඉන්ඩස්ට්‍රි මොනවාද? AI රිලේටඩ් ජොබ්ස් විතරද තියෙන්නේ? එමත් නැත්නම් ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඒ රිලේටඩ් ජොබ්ස් උත් මෙයාලට තියෙනවද? අපේ පාඨමාලාවේ සංගීතයේ අනුව ඒ සංගීතයෙන් ඇත්තටම පාඨමාලා කියන්නේ මූලික කෝකරිකුලම් එකෙන් තුනෙන් දෙයක් වගේ ඇත්තටම ඒගොල්ලෝ හදාරනවා විද්‍යුත් සහ විදුලි ඉංජිනේරු ස්පෙෂලායිසේෂන් කරන ස්ටුඩන්ට්ලත් එක්ක. ඉතුරු තුනෙන් එක ඒගොල්ලෝ විශේෂයෙන්ම AI සහ data science කියන පැත්ත ගැන තමයි හදාරන්නේ. ඒතර ඒගොල්ලන්ට ලොකු දැනුමක් තියෙනවා අර ඒරියා සම්බන්ධයෙන්. නමුත් ඇත්තටම අපේ අවශ්‍යතාවය වෙන්නේ මේ පාඨමාලාව හදාරලා එළියට යන ශිෂ්‍යයන් අර සාමාන්‍ය ජොබ් වලටම යන එක නෙමෙයි. පළවෙනි කාරණේ දැන් අපේ ඉදිරි අවුරුදු කීපය තුළ 5 6 7 10 වෙන්න පුළුවන් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා AI නිසා. ඒතකොට මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ පුරෝගාමී වෙන එක තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ මේ ශිෂ්‍යයන්ගෙන්. ඒක වෙන්න කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැනට තියෙන කර්මාන්ත වලටම සම්බන්ධ වෙලා ඒ වගේ තියෙන මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ පුරෝගාමී වෙන එක. ඒ කියන්නේ ඒ සම්බන්ධ ලොකු මිකුලන්ට තියෙනවා AI සම්බන්ධ දැනුමක් සහ ස්පෙસિෆික් ඒරියා නොලෙජ් එකකුත් තියෙනවා. පවර් සෙක්ටර් එක වෙන්න පුළුවන්, විදුලි සංදේශ වෙන්න පුළුවන්, ඔටෝමේෂන් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ දැනුමක් තියෙනවා. එතකොට මේ දෙකම පාවිච්චි කරලා ඒගොල්ලන්ට පුළුවන් ඉතා ඉක්මනින් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට යන්න. ඒක තමයි එක කොටසක් බලාපොරොත්තු වෙන්නේ. අනිත් කොටසයි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒගොල්ලෝ අපි දන්නවා අපේ දැන් රටක් හැටියට අපිට දියුණු වෙන්න නම් අපේ අලුත් කර්මාන්ත අලුත් කම්පැනිස් පටන් ගන්න ඕනේ. එතකොට අපි බලාපොරොත්තු වෙන පටන් අරගෙන ඒ වගේ අලුත් දේවල් කරලා අපේ ජාතික ධනෙ වැඩිව දියුණු කරගන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් මේ ශිෂ්‍යයන්ගේ කොටසක් ඒ වගේ ස්ටාර්ට්අප් වගේ ඒවා පටන් අරගෙන ඒකෙන් රටට ලොකු සහ ඒගොල්ලන්ටත් ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් සහ වෙල්ත් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් වෙනවා කියලා. ඒක තව එක කොටසක්. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය කියන්නේ තාමත් දියුණු වෙමින් පවතින ටෙක්නොලොජි එකක්. මැචුවර් ටෙක්නොලොජි එකක් නෙමෙයි. එතකොට ගොඩාක් රිසර්ච් ඔපචුනිටිස් තියෙනවා අලුත් දේවල් වලට යන්න. එතකොට අපි දැනටත් අපි ඇත්තටම අපේ මේ දෙපාර්තමේන්තුවේ ශිෂ්‍යයෝ ගොඩ විශාල ප්‍රමාණයක් රිසර්ච් කරනවා. ඒ රිසර්ච් කරලා ඒවා පබ්ලිෂ් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් අය පහුගිය අවුරුදු ගණනාවකම ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ග්‍රැජුවේට් වෙන ශිෂ්‍යයන් කොටසක් රිසර්ච් පැත්තට ගිහලා AI සම්බන්ධ රිසර්ච් වලට ඉන්වෝල්ව් වෙලා ඒක මෙහෙදි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ සමහර විට ලෝකයේ හොඳ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා එතන කරන්නත් පුළුවන්. ඒ පැත්තෙන් දියුණු වෙන්න ඕනේ. එතකොට කොටස් තුනක් ඉන්නවා. සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි වලට යන අය සහ ඊළඟට ස්ටාර්ට්අප්ස් වගේ පටන් අරගෙන තමන්ගේ හැකියාව මගින් ධනෙ උත්පාදනය කරන කට්ටිය සහ තවදුරටත් රිසර්ච් කරලා හයර් ස්ටඩීස් වලට ගිහලා එතනින් ඊට පස්සේ සමහරට ඒගොල්ලෝ උදාහරණයකට ලෝකයේ තියෙන ලොකුම කම්පැනිස් වල AI සම්බන්ධ රිසර්ච් කරන කට්ටිය වෙන්න පුළුවන්. දැනටත් එහෙම කට්ටිය ඉන්නවා. Amazon ආයතනයේ ඉන්නවා, Microsoft ආයතනයේ ඉන්නවා, Apple ආයතනයේ වගේ අපේ ශිෂ්‍යයෝ AI රිලේටඩ් රිසර්ච් කරලා ඉන්නවා. මේ කට්ටියටත් ඒ වගේ පැති වලටත් යන්න පුළුවන්.
ඔව් මහාචාර්යතුමනි මම ඔබගෙන් තවදුරටත් අහන්න කැමතියි. ඔබ පෙරදි සඳහන් කරා ප්‍රැක්ටිකල් නොලේජ් එකක් අපිට ලබා දෙනවා මේකෙදි ඩිසයින් ඔරියන්ටඩ් ලර්නිං අප්‍රෝච් එකක් තියෙනවා කියන එක ගැන සඳහන් කරා. එතකොට ඒ සඳහා දෙපාර්තමේන්තුවේ තිබෙන සූදානම මොන වගේද? විද්‍යාගාර පහසුකම් මොන වගේද? එතකොට අධ්‍යයන පහසුකම් මොන වගේද? ස්තුතියි. ඇත්තටම ගොඩක් වෙලාවට මේ වගේ පාඨමාලාවකට එනකොට ශිෂ්‍යයන්ට මුලින්ම ඇතිවෙන ප්‍රශ්න තමයි මේ පාඨමාලාව ඇත්තටම උගන්වන්න හොඳ ආචාර්ය මණ්ඩලයක් අධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉන්නවද කියන එක. එතන අපේ ඩිපාර්ට්මන්ට් එකේ ගත්තොත් එහෙම ලංකාවේ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ පරීක්ෂකයන් වර්ගීකරණය කරන මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ උඩම වර්ගීකරණය කියන්නේ tier 4 star කියන එක. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න tier 4 star staff members 10 දෙනෙක්. එතකොට ඒක තමයි ලංකාවේ ඕනෑම ඉංජිනේරු දෙපාර්තමේන්තුවක වැඩිම ප්‍රමාණය ඉන්න. ඒ කියන්නේ අපේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ගොඩාක් ක්වොලිෆයිඩ්. ඒ කියන්නේ හැම ඒ ඒරියා එකක් සම්බන්ධයෙන්ම ෆ්‍රන්ටියර් රිසර්ච් ඒ කියන්නේ ස්ටේට් ඔෆ් ද ආර්ට් රිසර්ච් කරලා තියෙන කට්ටිය. එතකොට ඒගොල්ලෝ සබ්ජෙක්ට් ගැන හොඳටම දන්නවා. ඔය අතරේ ඉන්නවා අපේ කෘතිම බුද්ධි සම්බන්ධයෙන්ුත් ඉතාමත් ඉහළ මට්ටමේ පරීක්ෂණ කරපු කට්ටිය. ඒකට උදාහරණයක් හැටියට අපිට කියන්න පුළුවන් මේ පරීක්ෂණ වල ප්‍රතිඵල අපි ලෝකයේ තියෙන ඉහළම කොන්ෆරන්ස් වලට කෘතිම බුද්ධි සම්බන්ධ කොන්ෆරන්ස් වල ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම ලෝකයේ තියෙන ඉහළම ජර්නල් වල එක විශේෂ සම්බන්ධ තියෙන ජර්නල් වල කෘතිම බුද්ධි රිලේටඩ් දේවල් අපි කරලා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් වල ප්‍රශ්නයක් නැහැ ආචාර්ය මණ්ඩලයේ. භෞතික පහසුකම් ගැන ගත්තොත් එහෙම පසුගිය අවුරුද්දේ අපේ දෙපාර්තමේන්තුවේ අපි ෆ්ලෝ ඒරියා එක වර්ග අඩි 50000කට වැඩි කරා. කලින් ඇත්තට තිබ්බේ වර්ග අඩි මං හිතන්නේ 15000ක් වගේ තිබුණේ. ඒක අපි 50000කට වැඩි කරා. එහෙම වැඩි කරලා අපි ඒකට අලුත් විද්‍යාගාර, දේශනශාලා, කොන්ෆරන්ස් රූම්ස් හැම එකක්ම ඒ වැඩි කරපු ඒරියා එකේ තියෙනවා. එතකොට අපි දැන් මේ පහසුකම් දියුණු කරමින් ඉන්නේ මේ දවස්වල. දැනටත් ඉස්සරහා තිබුණා විද්‍යාගාර අපි මූව් කරන ගමන්ම අලුතෙන් විද්‍යාගාර ඩෙවලොප් කරමින් ඉන්නේ මේ කාලේ වෙනකොට. එතකොට ඒකෙන් ඇත්තටම දැන් ඔය ශිෂ්‍යයන් අලුතෙන් එනකොට ඒගොල්ලන්ට ඇත්තටම එන්නේ අලුත් බිල්ඩින් එකකට සහ අලුත් පහසුකම් තියෙන තැනකට එන්නේ. එතකොට ඒකට ඇත්තටම ඒගොල්ලන් ආවම ඒගොල්ලන්ට ඒකෙනුත් ලොකු ආත්ම අභිමානයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ විද්‍යාගාර ඉතාමත් හොඳ ඩිසයින් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ ඒ තැන් වලට. ඒකෙන් ඒතකොට ඒගොල්ලන් අර වැඩ කිරීමේ හැකියාව සහ ඒකට තියෙන මේ මොටිවේෂන් එක වැඩි වෙනවා. ඒතකොට ඒ පැත්තෙන් පහසුකම් අපේ තියෙනවා. ඒ වගේම අපිට පීටේ පැත්තෙන් සහ ඒ කියන්නේ අපේ දැන් මේ පරිපාඨමාලාවට අපිට උදව් කරනවා ගණිත අධ්‍යයන අංශය, ඉංජිනේරු ගණිත අධ්‍යයන අංශය, ඒ වගේම පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ඒ වගේම මැනේජ්මන්ට් දෙපාර්තමේන්තුව, ඒ වගේ දෙපාර්තමේන්තු ගණනාවක් අපිට උදව් කරනවා. ඒ හැම කෙනෙක්ම අපිට සහයෝගය දෙනවා මේ පරිපාඨමාලාව ඉදිරිපත් කරන්න, ඒ කියන්නේ ඩිලිවර් කරන්න ළමයින්ට. ඒ වගේම විශ්වවිද්‍යාලය සහ අපි බලාපොරොත්තු වෙනවා UGC එකේ සහ අමාත්‍යාංශයේ සහයෝගයත් ඒ විදිහටම අපිට ලැබෙයි කියලා මේ පාඨමාලාව සාර්ථක ඉදිරිපත් කරන්න. මොකද මේක අවසාන වශයෙන් මේ ශිෂ්‍යයන් ග්‍රැජුවේට් වුණා මේක රටේ ආර්ථිකයට තමයි ඒගොල්ලන්ගේ තියෙන ඵලදායීත්වය ලැබෙන්නේ. ඒතකොට ඒ හින්දා ඒක නැෂනල් ඉම්පෝටන්ට් දෙයක් හැටියට අපි සලකන්න වෙනවා. ඔව් එසේනම් අවසාන වශයෙන් මම නැවතත් අපේ පීඨාධිපති ලිලන්ත සමරනායක මහතා වෙත යමු වෙනවා. මහාචාර්යතුමනි, ඔබතුමා දේශීය සහ විදේශීය වශයෙන් අධ්‍යාපනික සහ පර්යේෂණ ක්ෂේත්‍ර තුළ අත්දැකීම් රාශියක් තියෙන විද්වතෙක් කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. ඔබතුමාට මේ නව තාක්ෂණ යුගයට, නව තාක්ෂණයට හුරුවන දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට කියන්න මොනවා හරි විශේෂ පණිවිඩයක් තියෙනවා නම් මං හිතන්නේ මේක තමයි අවශ්‍ය. සාමාන්‍යයෙන් මිනිස් ස්වභාවය තමයි අලුත් දෙයකට යම් චකිතයක් සැකයක් තියෙනවා. ඒක මේ සම්බන්ධයෙන්ුත් ඇති කියලා මට පුරෝගතනය කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න කලින් මම යමක් කියන්න කැමතියි. මෑතකදී මයික්‍රොසොෆ්ට් සමාගම, කවුරුත් දන්න මයික්‍රොසොෆ්ට් සමාගම මේ සර්වේ එකක් කරලා තිබුණා AI ඇඩොප්ෂන් ගැන. 2025 අවුරුද්දේ දෙවන භාගයේ, ඒ කියන්නේ ජූලි මාසේ ඉඳලා දෙසැම්බර් වෙනකල් විවිධ රටවල් වල AI යෙදීම් සම්බන්ධ, ඒ කියන්නේ වැඩ කරන පිරිස් අතරින් කොච්චර ප්‍රතිශතයක් AI යෙදීම් ඇප්ලිකේෂන්, කොච්චර ටූල්ස් එකල පාවිච්චි කරනවද කියන එක සම්බන්ධයෙන් සංගණනයක් කරලා තිබුණා. මේ සංගණනයේ හැටියට වර්ල්ඩ් ඇවරේජ් එක 14%යි.
වැඩ කරන කොටසින් 114යි තමයි වර්ල්ඩ් ඇවරේජ් එක AI පාවිච්චි කරන්නේ. සිස්ටම් ඩෙවලොප්මන්ට් නෙවෙයි මේ කියන්නේ පාවිච්චි. එතකොට ඉන්දියාව 16.6යි සිංගප්පූරුව 60 ගානක් ලංකාව 6.6යි. ඔය කියන්නේ ඇප්ලිකේෂන් කියන්නේ ඒගොල්ලෝ මේ තියෙන ටූල්ස් පාවිච්චි කරන එක ගැනනේ. තියෙන ටූල් පාවිච්චි කරන අයත් ඉන්නේ වර්කින් කැටගරි එකෙන් 6.6යි. එතනම තියෙනවා ඒක 100%ක් යනකල් ඩෙවලොප් වෙන්න ඔපචුනිටි එකක්. එතකොට ඉතින් ආයේ සිස්ටම් ඩෙවලොප්මන්ට් එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒක ඇත්තේ 0 වල. කියන්නේ සම්පූර්ණ ශේෂ්ඨයක් ඕපන් වෙනවා අපේ විද්‍යාර්ථීන්ට බිහිවන අයට ලංකාව ඇතුළේ විතරයි. ඒක තව බොහෝ කරුණු මත රඳා පවතින්න පුළුවන්. මොකද අපේ ආර්ථික වර්ධන වේගය අපිව බලාපොරොත්තු වෙන ගණන් වලට යයිද? ඒක එහෙම වෙයිද කියන සැකයක් පොදුවේ තියෙනවානේ. ගියොතින් ඒව වෙනවා. නමුත් ජාත්‍යන්තරව ගත්තොත් එහෙම ලෝකේ අර 114 යම් මට්ටමකට ඉහළ යනවා. ඒ කියන්නේ ඒ පාවිච්චිය විතරයි. ඒ පාවිච්චි කරන සිස්ටම් ඩෙවලොප් කරන්න බෑ. එතකොට ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරින් කියන එකට ජාත්‍යන්තර මගේ දැක්මේ හැටියට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක ටෙලිකොමියුනිකේෂන් වෙන්න පුළුවන්, පවර් ඉන්ජිනියරින් වෙන්න පුළුවන්, රොබොටික්ස් වෙන්න පුළුවන්, විශේෂයෙන් ඔටෝමෝටිව් ඉන්ජිනියරින්. රථවාහන ශාස්ත්‍රය ඒකේ විශාල දියුණුවක් මේ මෑතදී සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වෙහිකල් පැමිණීම තුළ ඔබ සාමාන්‍යයෙන් දැකලා ඇති දැනටත් එන ඒ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් විශේෂයෙන් තුළ ගොඩක් AI පදනම් කරගත්ත ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් තියෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ එනර්ජි ඔප්ටිමයිස් කරන්නේ, ට්‍රැෆික් වලදී මැනේජ් කරන්නේ, ගොඩාක් ಜಾති එහෙම ඒවා තියෙනවා. ඒතර මේ වගේ පුළුල් පරාසයක තියෙන යෙදීම් ඒ කියන්නේ සිස්ටම් ඩෙවලොප්මන්ට් අවශ්‍ය වෙන ඒවා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔය කතා කරේ අපි නිකන් සාමාන්‍යයෙන් අපිට පහසුකම් සලසලා දෙන ඒවානේ. ප්‍රවාහනය ඒ වගේ ಜಾති. ඒ විතරක් නෙවෙයි කෘෂිකර්ම ශාස්ත්‍රය. කෘෂිකර්ම ශාස්ත්‍රයේ දැන් යනවා දිශානතියකට ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ඇග්‍රිකල්චර්. ඒතර ලෝකේම දැන් හරිතාකාරාචරණය වගේ හේතු නිසා ලෝකයේ කාලගුණ තත්ත්වයන් වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන කාලගුණ තත්ත්වයන්ට අනුරූපව මේ දැන් ජනගහනයේ වේගයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට ආහාරවල සුරක්ෂිතතාවය, ආහාර සැපයීම පිළිබඳ ගැටලු තියෙනවා. දැන් මේ සියලු දේවල් වලට ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් ඉන්ජිනියරින් ඩෙවලොප්මන්ට්ස් ඕන වෙනවා. මොකද ලෝකයේ අනිත් මොනවා නැති වුණත් මිනිස් සියලු දෙනාට ආහාර අවශ්‍යයි. එතකොට ඒ පැති වලට පවා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම හෙල්ත් කෙයාර් සෙක්ටර් එක. දැන් ඇත්තටම කලින් තමයි තිබුණේ හෙල්ත් කෙයාර් කියන එක එතනින් නතර වෙලා. දැන් තියෙන හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රි එක. ඒතර හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ඒත් ජනගහනය සම්බන්ධයෙන් දෙයක්. බිලියන 8.5ක් ලෝකෙ මිනිස්සු ඉන්නවා. ඒතර ඒ අයගේ හෙල්ත් කෙයාර් නීඩ්ස් එන්න සංකීර්ණ වෙනවා. ඒ වාට ඉන්ටෙලිජන්ස් මේ මෙහෙම ගත්තොත් එහෙම මේකේ නිකන් කොහොමදත් අපේ ප්‍රෝග්‍රෑම් එකට මුලින් ගන්න අපි 50යි. ඉන්දියාවේ 50000යි. එතකොට ඒ වගේ ඒ වගේ ලෝකේ රටවල් මේකට ලැහැත් වෙන්නේ ඒ ආකාරයෙන්. මේ විශාල ඉල්ලුමක් සිසුන්ට මේ කියන විද්‍යාර්ථීන්ට තියෙනවා එක පැත්තක්. ඒ වගේම දැනට මේ අපේ තියෙන සියලුම පාඨමාලාවන් වොෂින්ටන් කෝඩ් ඇක්‍රඩිටඩ් ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ. එතකොට ඒකේ තේරුම තමයි මේ උපාධිය අතරගෙන ලෝකේ රටවල් 28ක වැඩ කරන්න පුළුවන් ඇඩිෂනල් ක්වොලිෆිකේෂන්ස් නැතුව. ඒක සාමාන්‍යයෙන් දෙන්නේ ඇක්‍රඩිටේෂන් පළවෙනි වතාවට දෙන්නේ එක සයිකල් එකක් කරලා ඊට පස්සේ ඒ ළමයි ග්‍රැජුවේට් වුණාට පස්සේ තමයි ඇක්‍රඩිටේෂන් දෙන්නේ. ඒක තමයි ඒකේ ප්‍රොසීඩියර් එක. එතකොට මේකෙදි ප්‍රථම වතාවට ඉදිරිපත් කරන ඩිග්‍රී එකක් නිසා මේකේ පළවෙනිටම අවුට් වෙන බැච් එකට
බැච් එක අවුට් වෙච්ච ගාම තමයි ඇක්‍රෙඩිටේෂන් පටන් ගන්න. ඒක දෙනකොට දෙනවා අර පළවෙනි බැච් එකත් අහු වෙන විදිහට. එතකොට ළමයින්ට ඒ පිළිබඳවත් ගැටලුවක් තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඊළාමතරව මේ පාඨමාලාව මේ ලංකාව තුළ අදාළ ආයතන වලින් මෙතුමා පැහැදිලි කරා අපි සියලු අවසර අරගෙන තමයි මේ කරගෙන යන්නේ. ඒ නිසා කිසිම චකිතයක් තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ මේකට පැමිණීම පිළිබඳව. මම බලාපොරොත්තු වෙනවා අපිට තියෙන අවශ්‍ය අපිට ඇතුල් කරගන්න පුළුවන් මුලින් 50ක් නිසා මේ 50ට විශාල කම්පිටිෂන් එකක් මට දැනට ලැබිලා තියෙන දත් අනුව පේන්න තියෙනවා. ඉතින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂයෙන් උසස් පෙළ 2025 අවුරුද්ද නිම කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට මේ දිනවල ආයුධම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන්නට තියෙන්නේ මේ දැනට පවතින තත්ත්වයටතේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා අපි ලබා දීලා තියෙන්නේ බොහෝ දුෂ්කරතා මැද බොහෝ කැපවීම් කරලා බොහෝ අය විසින්. ඉතින් ඒකේ ඵලය දරාගන්න මේ ලබා ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. නැවතත් මම විජිත හේරත් මහාචාර්යතුමා වෙත යොමු වෙනවා. මහාචාර්යතුමනි මෙම නව ශාස්ත්‍රය තුළ තම අනාගතය ගොඩනගා ගන්න උත්සාහ කරන දරුවන් වෙනුවෙන් ඔබතුමාට යමක් කියන්නට ඇති. බොහොම ස්තුතියි. ඇත්තටම අපි මේ පරිපාඨමාලාව හඳුන්වා දීමෙන් අපේ උසස් පෙළ ශිෂ්‍යයන් නව මාවතක් ඉවර කරලා දීලා තියෙනවා. ඒක ඇත්තටම බොහොම සෑහෙන දුෂ්කරතා මැද අපි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම ඒක ඇත්තටම ඉතා වටිනා අවස්ථාවක්. මොකද ලෝකයේ වැඩි ඉතා වේගෙන් දියුණු වෙන තාක්ෂණය සම්බන්ධයෙන් තමයි අපි මේ උපාධි පාඨමාලාවේ මූලිකම ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ අපේ විශ්වවිද්‍යාලය සහ පීඨයේ මේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ විශාල උද්‍යෝගයක් තියෙන අවස්ථාවක්. ඒ සම්බන්ධයෙන් ඇත්තටම විශ්වවිද්‍යාල මට්ටමේ තියෙනවා මල්ටි ඩිසිප්ලිනරි AI රිසර්ච් සෙන්ටර් කියලා එකක්. ඒකෙත් අපේ ශිෂ්‍ය ගොඩක් ප්‍රමාණයක් පරීක්ෂණ කරනවා සහ වෙනත් වැඩ කටයුතු කරනවා. ඒකෙන් ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම SLT මොබිටෙල් ආයතනයේ අපේ තාක්ෂණ සහකාරියෙක් වශයෙන් අපට සහයෝගයක් දක්වනවා. ඒක ඇත්තටම ලංකාවේ තියෙන ප්‍රධානම තාක්ෂණීය සම්බන්ධ ආයතනයක් නිසා ඒකත් අපට ලොකු ශක්තියක්. එතකොට ඇත්තටම මේ ශිෂ්‍යයන් ලොකු ඒගොල්ලන්ට ලොකු ඔපචුනිටියක් හම්බෙන්නේ මේ පාඨමාලාව හදාරන එකෙන්. අපේ විරාජපතිතුමා කිව්වා වගේම අනිවාර්යයෙන්ම ටිකක් රිස්කයක් ගන්න ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අකමැති ඒක අපිට දන්නවා. නමුත් ඒක මට තේරෙන විදිහට ලොකු රිස්කයක් ඇත්තටම මෙතන නැහැ. සමහර විට ඒ ශිෂ්‍ය ආවට පස්සේ ඒගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තට පස්සේ ඒගොල්ලන්ට තේරෙන්නේ මේක ඇත්තටම මෙහෙම රිස්කයක් තියෙන දෙයක් නෙමෙයි. ඒ පණිවිඩය ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඊළඟට අවුරුදු වෙන ශිෂ්‍යයන්ටත් දෙයි. මට කියන්න තියෙන්නේ මේක ඊට හොඳ අවස්ථාවක් අපේ ශිෂ්‍යයන්ට. ලෝකයේ මම කලින් කිව්වා වගේ වේගයෙන්ම දියුණු වෙන ශාස්ත්‍රයක උපාධියක් ලබා ගැනීම ඒ ශාස්ත්‍රයේ උපරිමයේ තියෙන අවස්ථාවේදී මම කියන්නේ ඒකින්ද ඒ අවස්ථාව ලබා ගන්න බය වෙන්න බෑ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. අපත් සමග ඔබගේ වටිනා කාලය කැප කරමින් සමස්ත ප්‍රජාව වෙනුවෙන් මේ නව උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරාට ඒ වගේම මම හිතන්නේ මෙම නව උපාධි පාඨමාලාව සමස්ත ඉංජිනේරු ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති. පෙරදින විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ අපේ දැක්ම නව නායකත්වයක් නව තාක්ෂණයෙන් යුතු ඉංජිනේරුවන් ලොවට බිහි කිරීම ඒ සඳහා ඔබට ආරාධනා කර සිටිනවා. ඉතින් ඔබත් තාක්ෂණයේ අනාගතය සමග එක්වීමට කැමති අයෙක් නම් අයදුම්පත් බාර ගැනීම අවසන් වන දිනට ප්‍රථම ඔබගේ අයදුම්පත යොමු කරන්න. ඔබට මේ සම්බන්ධව කිසියම් හෝ ගැටලුවක් පවතිනවා නම් අමතන්න අපගේ දුරකථන අංකය 0700 33 93 400 නැවතත් 0700 33 93 400. එසේනම් ඔබ සැමට සුබ දවසක්, දීප්තිමත් අනාගතයකට උණුසුම් සුබ පැතුම්.